අදත් ආදරයෙන් පිළිගන්නවා ලයිෆ් පැමිලි channel එකට. ඉතින් කොහොමද ඔයාලට? අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ ඉහළ යන බඩු මිලත් එක්ක අපි කොහොමද ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ? එහෙම නැත්නම් මේ මාසේ බජට් ප්ලෑන් එක කොහොමද හදාගන්නේ? ඒ ගැන කතා කරන්න චූටි කතා බහකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කරුණු 4-5ක් යටතේ අපි කොහොමද අපේ ලැබෙන ආදායම අපි කළමනාකරණය කරගන්නේ කොහොමද? අපේ ගෙදර දැන් 4 දෙනෙක් ඉන්නවා. බබාලා දෙන්නයි මායි මහත්තයයි. බබාලා දෙන්නම ඉස්කෝලේ යනවා. ලොකු බබාට අවුරුදු 14යි, චූටියට නම් අවුරුදු 11යි. ඉතින් ඒගොල්ලන්ගේ පන්ති වියදම්, කෑම බීම, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ඒවා ඔක්කොම කරගෙන තව ඊට අමතරව අපිට දාන ගෙවල් වෙනවා, මල ගෙවල් වෙනවා, සම්දි සමාගම් ඔය හැම දෙයකටම කරගෙන දීලා ඒවා කොහොමද අපි මේ හම්බෙන මේ ආදායමෙන් කවර් කරගන්නේ? මම කොහොමද කරන්නේ කියන එක ඔයාලත් එක්ක පුංචියට කතා බහ කරලා බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ අපි උච්චර ලොකු ආදායමක් ගන්න පවුලකුත් නෙමෙයි. අපි චූටියට ගෙදර බිස්නස් එකක් කරනවා. මේ අපි ওই රටකජු මුරුක්කු බයිට් වර්ග හදලා මේ කඩවල වල දානවා. ඉතින් මේ ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. කොහොමද අපි ඒකෙන් හම්බෙන මේ කියන්නේ අපිට මාසික සැලරියක් නෙමෙයි අපිට දවස ගානෙම අපි බඩු දැම්මහම අපිට එදිනෙදා හම්බෙන වියදමෙන් තමයි අපි ජීවිතේ ගෙනියන්න ඕනේ. ඒක කොහොමද අපි මුළු මාසයක් කවර් කරගන්නේ? එහෙම මේ දැන් මම මේ කතා කරන්නේ මාස් පඩි ගන්න එහෙම පවුලකට නෙමෙයි. මේ අපි වගේ එදිනෙදා දැන් ඔය කුලී වැඩ කරන මිනිස්සු නයි වගේ එහෙම වැඩ කරන මිනිස්සෙකුට එහෙම එදා දවසේ පඩියෙන් කොහොමද එදා දවසේ වියදම කවර් කරගෙන මාසයක් ගෙනියන්නේ? මාසේ කවර් කරගෙන මාසේ කොහොමද මේ මාසෙට සල්ලින බඩු එකපාර අරගෙන කොහොමද මේ ඉස්සරහට වැඩ කරගෙන යන්නේ? මේ කියන ඒ මාතෘකාවට චූටි කතා බහකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම පොඩි ප්ලෑන් එකකුත් මේ ලියාගෙන ආවා. මේ ඔයාලත් එක්ක මම ඉස්සරහට වීඩියෝ එකේ ඉස්සරහටම ඒක කතා කරනවා. මම වීඩියෝ එකේ අවසන් වෙනකම් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ කියන්නේ මේ මම වගේ මේ පවුලක ජීවත් වෙන කෙනෙකුට මේ ගන්න දේවල් ඉතින් ගොඩක් තියෙයි. මගෙන් මොන හරි චූටි දෙයක් හරි ඉගෙන ගන්නවා නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඒ කියන්නේ මම මේ වගේ පොඩි වයසක ඉඳලා මම ඔයාලට උගන්වන්න නෙමෙයි මේ ආවේ. ඒ කියන්නේ දැන් මට වඩා පරිණත කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මීට වඩා දේවල් අත්දැකීමෙන් දන්නවා. ඒත් මම කොහොමද කරන්නේ? මම ජීවිතේ ළමයි එක්කලා මහත්යත් එක්ක සතුටින් ඉන්න කොහොමද මේ දේවල් කරන්නේ කියන එක කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලන subscribe කරන්න. වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට මේ මම චූටි වුණත් මගේ වයස චූටි වුණත් ඔයාට ගන්න දේවල් ගොඩක් තියෙයි. ඉතින් මේ දේවල් දැනගන්න කතා බහ කරන්න වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මම ලෑස්ති වෙන්නේ මේ බජට් ප්ලෑන් එක හදාගන්න. මම ඔයාලට එකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම ලියාගෙන ආවා. ඉස්සෙල්ලාම මාසය කියලා ලියලා ඒක මම කොටස් දෙකකට වෙන් කරලා බෙදා ගන්නවා. ඒ කියන්නේ පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය. පළවෙනි සතිය, දෙවෙනි සතිය එහෙම මේ මාස බෙදෙන්නේ එහෙම තමයි. ඊට පස්සේ පළවෙනි සතියේ දෙවෙනි සතියේ රුපියල් 20000ක් තමයි අපිටයි බඩු ගන්න. ඊට පස්සේ තුන්වෙනි සතියේ හතරවෙනි සතියේත් එහෙම තමයි. ඒ 20000ම තමයි. ඒ කියන්නේ ඒ වගේ මුදලක් තමයි මේ සති දෙකටත් ගන්නෙ. මේකෙන් මම මේ 20000න් පළවෙනි සතියේ මේ සති දෙකටම ඇති වෙන්න වියලි සලාක ගේනවා. ගෙන හාල් 3-5 කිරි පිටි බිස්කට් ඒවා ඔක්කොම ගේනවා. අපේ ගෙදරට හාල්
මේ ගේනකොට මම කැකුළු හාල් කිලෝ 2ක් වෙනම ගේනවා. හාල් කිලෝ 10ක් තමයි මම ගේන්නේ. එහෙම බලලා මෙහෙම කැකුළු හාල් 2ක් වෙනම ගේනවා. ළමයි කිරිබත් එහෙම ඉල්ලනවා. එතකොට මේ 20000න් තමයි මේ ගාන අඩු වෙන්නේ. ඒ කියන්නේ මට මේ සති දෙකට 11000ක් යනවා. 11000න් අපිට මෙහෙම 20000න් අඩු වුණාම 11000ක් රුපියල් 9000ක් අතේ ඉතුරු වෙනවානේ. මේ සති දෙකේ බඩු ගෙනල්ලා මං ඒ 9000න් තමයි මස් මාළු ගේන්නේ. ඉතින් මේ විදිහටම තමයි මේ සති ඉතුරු සති දෙකටත් මේ වියදම යන්නේ අපිට. ඒ කියන්නේ 3-4 සති වලටත් එහෙම තමයි අපේ ගෙදර මුළු මාසෙටම රුපියල් 40000ක් තමයි ඉතින් වියදම යන්නේ. ඒ විදිහට වියදම බලලා මේ ළමයි ඊට පස්සේ පන්ති ඉස්කෝලේ මේ ගාස්තු වලට මේ රුපියල් 5500ක් අයින් කරනවා. ඒ කියන්නේ බස් එකේ දෙන්න. නැතුව ඊට පස්සේ පන්ති ගාස්තු රුපියල් 20000ක්. ඒ ඔක්කොම එකතු වුණාම රුපියල් 65000ක් තමයි ඉතින් ඒ මාසේ ඒ ටිකට වියදම අපිට යන්නේ. ඊට අමතරව රුපියල් 5000ක් මං අතේ තියාගන්නවා. මොකද හදිස්සියේ ලෙඩක් වුණොත් එහෙම නැත්නම් දාන ගයක්, මල ගයක්, මගුල් ගයක් එහෙම වුණොත් අපිට කීයක් හරි ඒකට දෙන්න ඕනේ. සමිති තියෙනවා ඒකට දෙන්න ඕනේ. එහෙම වුණොත් මේ ඒ දේවල් වලට තමයි මේ රුපියල් 5000 තියාගන්නේ. හදිස්සියේ පෙට්‍රල් ගහගන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ 5000යි මෙතන මේ 65500යි එකතු වුණාම අපිට ගෙදර මාසේ දල වශයෙන් වියදම යන්නේ රුපියල් 70500. මේක උපරිම 75000ක් නම් වෙන්නේ නැහැ. මේක තමයි ඉතින් අපේ ගෙදර වියදම. ඊට අමතරව ඉතින් අපි ඔය වත්තපිටි හදාන තියෙනවා එළවලු, පලා වර්ග, රාම්පේ කරපිංචා, ඒ වගේම මේ අමු මිරිස් ඒවා හදාගෙන තියෙනවා. ඊට අමතරව ළමයි ඕන කිව්වොත් අමතර කෑමක් ඒවත් අපි හදලා දෙනවා. ඉතින් අර බඩු ගන්නකොටම ඒවත් එහෙම තමයි ගේන්නේ. ඊට එහෙම කියලා ඉතින් අර පිරිමැස්මෙන් තමයි අපි හැම දෙයක්ම පාවිච්චි කරන්නේ. ඒ එළවලු ගෙනාවත් මම උයන්නේ එක එළවලුවයි, මැල්ලුමයි, කරවල මස් මාළු එහෙම මොන හරි එක දෙයක්. ඒ විදිහට තමයි අපේ ගෙදර මේ උයන්නේ. එළවලු ගේනකොටත් එළවලු 500ක් විතර තමයි අපි ගේන්නේ. ඒ කියන්නේ එළවලු අපි 4 දෙනා ඉන්නේ. අපි 4 දෙනාට ඇති වෙන්න ඉතින් එළවලු 500 හුඟක් වෙලාවට 500 වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙම වැඩි වුණොත් එහෙම ගෙදර ගෙනල්ලා කපලා බලලා මේ ඉතුරු කරලා ඊළඟ වේලටත් අපි ගන්නවා. මම එහෙම තමයි උයන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේ ෆ්‍රිජ් එකට එළවලු අස් කරන්නේ කියලා. එළවලු දැන් ඉරිදට තමයි අපි පොලට යන්නේ. මම පොලෙන් තමයි බඩු ගේන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මේ පොඩි සහයෝගයක් දෙන්න ආදරයෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.